රටම එකට රටම එක මිටකට අද ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ජනාධිපතිතුමාගේ ආරාධනාවෙන් සෑම සියලු දෙනාම කොළඹට ගෙන්වාලා මේ මද්ද්‍රව්‍ය සම්බන්ධව විශාල සාකච්ඡාවක් කරගෙන යනවා. මේ මද්ද්‍රව්‍ය මේ රටේ තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගන්නා වූ මේ මහන්සිය අපිට අරින්නත් යන්න එපා. සියලු පක්ෂ විපක්ෂ කෑකෝ ගහන්න යන්නත් එපා. ඒතුමාගේ කකුලෙන් අදින්නත් එපා. ඒතුමාට ඒ රටේ තරුණියන් වෙනුවෙන් ගන්නා වැඩසටහනකදී අපි සියලු දාම සහයෝගය දී යුතුයි. මොකද ක්ලීන් ශ්‍රී ලංකාව යනුවෙන් මේ මත්‍රකුසාගෙන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා මාතෘ භූමියේ සියලු තරුණයන්ගේ මේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා මේ මත්‍රකුසා අතුගාලම දාලා යන්න හදන්නේ. ඒක ඉතා වටිනා. මොකද කාටවත් කරන්න බැරි විකිරියක්. සමහර අයියා මලෝ කරට කරාත දාගෙන ගිහිල්ලා සමහර කුඩුකාරෝ මංකොල්ලකාරෝ එතුණුන් කාව ටික ආරක්ෂා කරා බලන්න මතකනේ. ඒ වගේ තත්ත්වයකට නැතුව ජනාධිපතිතුමනි අනුර කුමාර දිසානායක මැතිතුමනි ඔබතුමා මතක තියාගන්න රට හදන්න නම් මේ මත්‍රකුසාගෙන් දරුවෝ ටික බේරා ගන්න ඕන. ඒ වගේම දන්නවා සෑම සියලු දෙනාම මේ වෙන විට රටේ ප්‍රශ්න නොයෙකුත් ආදී නොයෙකුත් විදිහට මේ වෙලාවේ කටයුතු කරලා යනවා. මොකද අපි දන්නවා රටකට වෙලා තියෙන දේ රටකට වෙලා තියෙන රටේ ප්‍රශ්න වලදී යම් යම් විදිහකට යම් මේ මත්‍රකුසා සහ මේ අයිස් ඊළඟට කුඩු හෙරෝයින් මේවා සියලු දේවල් මේවා මේ රටින් අතුගා දමලා රටේ තරුණ ටික ආරක්ෂා කළා. හැබැයි මතක තියාගන්න ඒවා අයින් කරන එක අහිංසක දුප්පත් දරුවන්ට රැකී රස්සාවක් අනිවාර්යෙන් ලබා දිය යුතුයි. අර ලූණු ගෙඩිය, පොල් ගෙඩිය, අර ගෙඩිය, මේ ගෙඩිය, අර තුන මේ තුන නැතුව දැන් ඒක නිසා දරුවන්ගේ අධ්‍යාපනය අනුව රස්සාවල් දෙන්න. රටේ සංස්කෘතියත් ආරක්ෂා කරන්න. රටේ සංස්කෘතිය මේ වෙන විට බල්ලට දමලා තියෙන්නේ මේ අග්‍රාමාත්‍යතුමියගේ මොකද්ද මේ ගේන මගුල. හැම වෙලාවෙම මතක තියාගන්න පාර්ලිමේන්තුවේ කෑ ගහනවා අපි රට හදනවා අපි රට හදනවා කියලා නම් කිසිම කෙනෙක් අම්මේ තාත්තේ මතක තියාගන්න පාර්ලිමේන්තුවට ගිහි කිසි කෙනෙක් රට හැදුවෙත් නෑ. මුන් හැදුනා මිසක් මුන් හැදලා මුන්ගේ සාකු මුන්ගේ දරු පරම්පරාව ඔක්කොම දිනු කරගත්ත මිසක් රට නම් හැදුවේ නෑ. එදා 1950 බලන්න 1950 සිංගප්පූරුව ශ්‍රී ලංකාව සම කළ බලන්න. ශ්‍රී ලංකාව ඉදිරියෙන් හිටියා. අද සිංගප්පූරුවේ අපිටත් වඩා ඉහළින්ම ඉන්නවා ලෝකේ ඕන රටක යන්න පුළුවන්. මේ රට විනාශ කරේ දේශපාලන මිසක් ජනතාව නෙමෙයි. ජනතාව රවට්ටලා ජනතාවට ඡන්දෙ දීලා ජනතාවගෙන් ඡන්දෙ අරගෙන අන්තිමට මේගොල්ලන් සුඛභෝගී ජීවිත ගත කරා. අද ඒකාබද්ධ විපක්ෂය. කොහොමේ ඒකාබද්ධ විපක්ෂය දැන් පොහොට්ටුව කල්පනා කරනවා අපි ඒකාබද්ධ විපක්ෂයට යන්න දෝ කියලා. ඊළඟට සජිබේ කල්පනා කරනවා අපි ඒකාබද්ධ විපක්ෂයට යන්න දෝ කියලා. මේ කිසි කෙනෙක් ඒකාබද්ධ විපක්ෂයට දැන් කල්පනා කරමින් කටයුතු කරන ඔය ඒකාබද්ධ විපක්ෂයක් කියලා එකක් තියෙනවද? ජනසත පෙරමුණ පක්ෂයට කිසි වෙලාවක ආරාධනා කරන්නේ ආරාධනා ලැබලා නැහැ, ලැබෙන්නේ නැහැ. ඒගොල්ලන් කියන දේවල් අපිට කරන්නත් බෑ. ඒ නිසා ගම්මන් පිල්ලා ඔය කට්ටිය කණ්ඩායම ලැහැත්ලා කරන්නේ මොකක්ද? ඒකාබද්ධ විපක්ෂය කරලා ඊළඟ ජනවරම ලබාගෙන ජනතාවට ඩීසල් පෙට්‍රල් ආපස්සට බස්සලා පොලින් දාලා කටයුතු කරන්න. දැන් පොලිමේ හිටියා මතකනේ කාලයක්. මේ පොලින් යුගය ආයේ ගේන්නද? මතක තියාගන්න. වර්තමාන රජය හැම වෙලාවෙම මම කියන්නේ හරියාකාරව වැඩක් කරත් හොඳයි. දැන් මේ වසන්ත සමරසිංහ ලූණු කිරනවා, ලූණු මනිනවා, ලූණු වලින් ප්‍රශ්නයක් දානවා, කුඩු ලූණු ප්‍රශ්න රාශියක් ගෙන වර්තමාන රජය. මේ ඔක්කොම ආගම් පෙළ ඊළඟට අර සෙවණකල උක්කරමාන්ත ශාලාවේ දැන් උක්කරමාන්ත ශාලාව මේ වෙන විට සූර්යා වෙවේ
අන්ත අසරණ තාත්තට ගොවියෝපත් කරා. දැන් ගොවියන්ට ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. මම අහන්න කැමැති මේ වත්මන් රජයෙන් අහිංසක දුප්පත් මිනිස්සු උග්ගොවිකමෙන් ජීවත් වෙන මේ කුසූරිය වැව, ඒ වගේ මේ හම්බාන දිස්ත්‍රික්කයේ සූරිය වැව, මොණරාගල් දිස්ත්‍රික්කයේ ඔය ප්‍රදේශය තුල සෙවණගල ප්‍රදේශයේ මොණරාගල් දිස්ත්‍රික්කය තමයි ලංකාවෙන් ඉතාමත් දුෂ්කර දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කයේ අහිංසක ගොවියෝ ටික උක්වගා කළා. ඒගොල්ලන් මොකද කරන්නේ? ඒගොල්ලන් ජීවනාපයයද හැම වෙලාවෙම බලනවා. රස්සාව ඉල්ලන්නේ අන්තිමට උක්කස් කරමාන්තේ විනාශ කරා. කිසිම කෙනෙක්ගේ දැකීමක් නැහැ මේගොල්ලන්ට. ඉස්සර මාධ්‍ය දැක්ක හැටි මාධ්‍යයට දුවගෙන එන මේ වත්මන් නළු නිලියෝ ටික දැන් මාධ්‍ය දැක්ක හැටි ඇමතිවරට ඔක්කොම පස්සේ ගන්න පොඩ්ඩක් ඉන්න අපි හෙලා දෙන්න. ඇයි දැන් මාධ්‍යට බයයි. මාධ්‍ය කලාවේ මාධ්‍ය වේදී ගරුත්වයක් ඉන්න දන්නේ. මාධ්‍යට ඇවිල්ලා අපිට අරයා ටොපියක් දුන්නා, අරයා බිස්කට් එකක් දුන්නා, අරයා කෙසේ කනක් දුන්නා, අරයා ටී-ෂර්ට් එකක් දුන්නා, අරයා කළු සමක් දුන්නා, අරයා මේ සාරියක් දුන්නා. ඒ වගේ තත්ත්වයකට මේ කට්ටිය ආවේ. දැන් මේ තත්ත්වේ නැති වෙලා ඉන්නකොට දැන් මාධ්‍ය අහන ප්‍රශ්න වලට මුන්ට දෙන්න කට උතර නෑ. මුන් වාදි දැක්ක ඇති. දුවන්නම් වාලේ දුවනවා, වචනයක් දෙන්නම් වාලේ දෙනවා. මං දැක්කනේ මේ ප්‍රකාශන මාධ්‍යයෙන් කරන ප්‍රකාශන. නිසා මාධ්‍ය එදා සැලකුවා නම් ඔයගලන්ට අද සැලකනවා. මාධ්‍යට යන්න බය නැතුව අපි දැක්ක සුනිල් මේ අදුනැති මහත්තයා දුවනවා. පොඩ්ඩක් කරනකොට සුනිල් අදුනැති මහත්තයෝ ඒ කාලේ පාර්ලිමේන්තුව වට කරන්න ගියා. පාර්ලිමේන්තුව ගිහි තියන්න ගියා. එතකොට මාධ්‍ය වරල්ලා කට්ටිය වරල්ලා කියලා කෑගෝ ගහලා. දැන් මාධ්‍ය දැක්කම ඇයි දුවන්නේ? බයටද? මතක තියාගන්න කවුරුත් මාධ්‍යට බයයි. මාධ්‍යයේ ගරුත්වය ආරක්ෂා කරගන්න ඕගොල්ලෝ මාධ්‍ය අහන ප්‍රශ්නෙට උත්තර දෙන්න. ස්තුතියි. තෙරුවන් සරණයි.